අවුරුදු කාලේ ඉවරුණා. ගොඩාක් අය මේ විශේෂයෙන් අපේ විපක්ෂය ඇතුළු අනිත් කණ්ඩායම් බලාගෙන හිටියා. ලයිට් කපයි නේද? තෙල් නැති වෙයි. ගමන් බිමන් යන්න බැරි වෙයි. අපිට අවුරුද්දට රස කැවිල්ලක්වත් හදාගන්න බැරි වෙයි කියලා. නමුත් ඒ සියලු පූර්ව නිගමනයන් ටික බොරු කරමින් ඇත්තටම අපි ජනතාවගේ පැත්තෙන් හිතලා ජනතාවට බරක් නොදැනෙන්නේ කියන්නේ මේ යුද්ධයේ තියෙන බර ජනතාවට නොදැනෙන්න සහන දෙමින් විශේෂයෙන් ඔබ දන්නවා රුපියල් බිලියන 100ක සහන පැකේජ් එකක් මේ යුද්ධය නිසා ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරා ජනතාවට ඒ බර නොදැනෙන්නයි ඒක කරේ. මොකද ඔබ හැමෝම දන්නවා මේක අපේ පාලනයෙන් බැහැරව පවතින දෙයක්. ගිය අවුරුද්දේ දිට්වා ආපු වෙලාවේ රුපියල් බිලියන 500ක් වෙන් කරලා අදත් මේ ඔබට මේ සහන දෙනවා වගේම අපි මේ මොහොතේ විශේෂයෙන් අපිට ඇති වෙලා තියෙන මේ අපේ පාලනයෙන් බැහැර ලෝක යුද්ධ තත්ත්වය ඇතුලේ අපි පුළුවන් හැම ආයුරකින්ම ඔබට සහන දෙනවා. දැන් ඔබ දන්නේ නැති වුණාට සමහර විට අපි ඔබ මිලදී ගන්න හැම ඩීසල් ලීටර එකටම ආණ්ඩුවෙන් රුපියල් 100කුත් පෙට්‍රෝලියම් එකෙන් රුපියල් 63කුත් වශයෙන් 163ක් ආණ්ඩුවෙන් දරනවා. ඒ නිසා තමයි ඔබට ඩීසල් මේ මිලට හම්බ වෙන්නේ. එතකොට පෙට්‍රල් සඳහා ආණ්ඩුවෙන් රුපියල් 20ක් සහ පෙට්‍රෝලියම් එකෙන් රුපියල් 10ක් විදියට රුපියල් 30ක සහනයක් ඔබට ලැබෙනවා. ඒ නිසා තමයි මේ මිල පාලනය වෙලා මේ තත්ත්වයෙන් තියෙන්නේ. ඉතින් අපිට මේ තත්ත්වයේ යටතේ කොයිතරම් බාධකාවක් විදේශ රටවල් සමග සම්බන්ධතා පවත්වමින් විදේශ රටවල් වල සහ අපගේ වෙනත් සම්බන්ධතා ඇසුරින් කොහොම හරි අපි මේ අවශ්‍ය උත්සව සමයට සහ අනෙකුත් කටයුතු වලට අවශ්‍ය තෙල් ගෙන ඇවිල්ලා ඔබට විදුලි පරිභෝජනය කරන අයට විදුලිය කැපීමකින් තොරව නිවාඩු කාලය ගත කරගන්න අවස්ථාව රජය සලසලා දුන්නා. ඒක ඉදිරියටත් මේ එන මාසවලටත් ලෝක තත්ත්වයේ කෙසේ වෙනස් වුණත් අපි රජයක් හැටියට මිනිසුන් මත අඩුම බරක් පටවමින් ඒ යුද්ධ තත්ත්වයට මුහුණ දෙමින් හොඳින් කළමනාකරණය කරගන්න සැලසුම් හදාගෙන යනවා. ඒ සැලසුම් දැනටත් ක්‍රියාත්මක කරමිනුත් යනවා. ඒ සම්බන්ධව කමිටු 5ක් පත් කරලා තියෙනවා. ඒ කමිටු වලින් නිරන්තරයෙන් මේ ලෝකයේ වෙන දේවල් අධීක්ෂණය කරනවා. එහෙම තමයි රටක් කරනවා කියන්නේ. රටක් කරද්දී අභියෝග එනවා ඕනේ තරම්. දිත්වා වගේම තමයි මේ අභියෝගය. ඒ අභියෝග නිසි පරිදි කළමනාකරණය කර ගැනීම තමයි ආණ්ඩුකරණය කියන්නේ. ඉතින් අපි හිතනවා රජයේ පැත්තෙන් අපි ඒ ආණ්ඩුකරණ ක්‍රියාවලිය ඉතා යහපත්ව පවත්වාගෙන යනවා.